Hi friends, ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අස්වින් ගේමින් මගේ YouTube channel එකට. මම අද අරන් ආවේ panel එකක් 160යි වදින්නේ. හැබැයි මේක බෑන්ඩ් වෙන්නේ නැහැ. බය නැතුව සෙල්ලම් කරන්න පුළුවන්. 160ක් headshot වදිනවා. ඔයාට මේක download කරගන්න file එකේ link එක තියෙනවා description එකේ. ඔයාලට බලන්න පුළුවන් මේකේ පාර වදින විදිය. හරි මේක දාන්න ඉතින් අපි බලමු. මුලින්ම මේකට ඉස්සෙල් ඩාචිව app එක උමනා වෙනවා. ඔයා ඒක Play Store එකෙන් download කරගන්න. මම link එක description එකේ දාලා තියන්නම්. ඊට පස්සේ downloads කියන එකට යන්න ඔයා මුලින්ම app එක ආවට පස්සේ. ඊට පස්සේ පල්ලෙහාට ගිහලා අපි download කරපු file එක හොයාගන්න. දැන් මෙතන තියෙනවා file එක. දැන් ඒක උඩ එකපාරක් click කරගන්න. දැන් ඔතන තියෙනවා extract here කියලා. අන්න ඒක උඩ එකපාරක් click කරගන්න. දැන් ඔතන ඔයාලට password එක දෙන්න පුළුවන්. password එක වීඩියෝ එකේ තියෙනවා. බලලා okay කියලා තියෙන උඩ එකපාරක් click කරගන්න පුළුවන්. ඊපස්සේ මේ විදිහට file එක extract වෙනවා. ඔයාලට දැන් බලන්න පුළුවන් මේ විදිහට උඩම තියෙනවා අපේ file එකේ. ඊපස්සේ අන්නේ file එක උඩ එකපාරක් click කරගන්න පුළුවන්. ඊපස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඔයාලගේ file තියෙනවා බලා ගන්න පුළුවන්. ඔතනින් ඔයාගේ game එක max එකක්ද නැත්නම් normal එකක්ද කියලා බලලා ඔයාලගේ file එක උඩ එකපාරක් click කරලා මෙන්න මෙතන දෙවෙනියට තියෙන එක උඩ එකපාරක් click කරලා ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන ඉරි කැලි වගේක් තියෙනවා වගේ එකක් බලා ගන්න පුළුවන්. multi select කියන එක දෙන්න පුළුවන්. 33 උඩ click කරලා ඊට පස්සේ ඔයාලට මෙතන හරි දෙකක් තියෙනවා. එකක් බලා ගන්න පුළුවන්. අන්න ඒක උඩ එකපාරක් click කරන්න. ඊට පස්සේ උතනින් select all කියලා තියෙන එකට ටික් එකක් දාගන්න. ඊට පස්සේ ඔක්කොම select වෙවි. ඊට පස්සේ මෙන්න මේ කොටු හයක් තියෙන මැද අන්න ඒක උඩ එකපාරක් click කරලා copy කියන එක දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා හරියටම මෙන්න මෙතන click කරන්න. මෙන්න මේක. ඔය කළු පාට තියෙන්නේ අන්න ඒක උඩ එකපාරක් click කරලා එතන තියෙනවා device storage කියලා ඉස්සෙල්ලම අන්න ඒක උඩ එකපාරක් click කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා Android ඊට පස්සේ OBB ඊට පස්සේ ඔයාලා බලන්න පුළුවන් ඔයාලගේ මේකේ OBB එක අන්න ඒක උඩ එකපාරක් click කරගන්න පුළුවන්. ඊට පස්සේ උතන ඔයාලට පේනවා ඇති ඔයාලගේ OBB එක තියෙනවා අන්න ඒක උඩ එකපාරක් click කරගන්න. මෙහෙම සමහරක් device වල support කරන්නේ නැතුව ඇති. ඒකට හදාගන්න ලියලත් මම වීඩියෝ එකක් ගේන්නම්. ඊට පස්සේ මේක උඩ එකපාරක් click කරලා access bin data වලට ගිහිල්ලා මෙන්න මෙතනින් දැන් පල්ලෙහා තියෙන මෙන්න මේ ක්ලික් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට ෆයිල් ටික ෆෝන් එකට ඉන්ස්ටෝල් වෙනවා. ඊට පස්සේ ඔයාලට ගේම් එකට ගිහිල්ලා බලන්න පුළුවන්.